මේ පිතිකරණය අභිෂේක් තමයි මේ ඉනිමේ ප්‍රමුඛයා බවට පත් වුණේ. අගපෙළින් යම් දායකත්වයක් ලැබෙන්නට අවශ්‍ය වටපිටාව සකස් කරා. රමේෂ් ලකුණු 24ක් ඉන් අනතුරුව සාලුජන් යම් ඉනිමක් නිර්මාණය කරන්නට පෙරමක් තරන්නට උත්සාහ කරා. නමුත් හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු නොදවී ඉන්නවා 13ක්. ඒ වගේම සංජීව කුමාර් ඉදිරියෙන් මුල්පෙරින් ලකුණු 12ක්. ඒ හැරෙනකොට අනෙක් එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාව පසු කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අතරේක ලකුණු 15ක් ඉනිමට අන්තර්ගතයි. වයිට් 10ක් ඒ වගේම නිපන්දු ලකුණු දෙකක් 145 ඔවුන්ගේ ඉනිම නිමාවට පත්වද්දී පන්දු යැවීම තුළ ඩිහාන් හැරෙනකොට ඩිහාන් ඒ වගේම අරවින්දන් හැරෙනකොට අනෙක් සියලුම පන්දු යවන්නන්ට කඳු දවා ගන්නට හැකියාවක් ලැබුණා. සාහිත් ප්‍රමුඛයා බවට පත් වුණ කඳු 3ක් දවා ගනිමින් තිසර කඳුළු දෙකයි ඩිලන් ඒ වගේම විරාජ් ඒ වගේම සුපුන් සහ ශාමර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යද්දී සමතතා තුල තීරණාත්මක පිටුවක් පෙළුවේ 8 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 56ක සමතතාවය.